වෙනස් වන ලෝකයේ ගෝලීකරණය මත එකතු වන වැදගත්ම විෂය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 2025 වසරේ හොඳම ඔන්ලයින් ICT ගුරුවරයා සම්මානයෙන් පිදුම් ලැබූ රුවන් සේනානායක වසර ගණනාවක් ආකර්ශනීය ලෙස උගන්වන ඔහු අනාගතයට සැරිසරන නූතන තාක්ෂණ පරපුර උදෙසා 6-11 වෙනි සඳහා ලංකාවටම ඔන්ලයින් ලංකාවේම පොට්ටන් ICT වැඩ්ඩන් කරවන 2025 වසරේ හොඳම ඔන්ලයින් ICT ගුරුවරයා සම්මානයෙන් පිදුම් ලැබූ රුවන් සේනානායක තොරතුරු තාක්ෂණවේදී විශේෂ උපාධිධාරියෙකි. right මාව ඇහෙනවා මාව පේනවා okay right එන රත්තරනේ හැමෝම නැගිටිමු සුබ දවසක් වේවා අයබෝවන් ඉතින් මේ අපි එකතු වෙන්නේ කීය වසරටද මේ අපි එකතු වෙන්නේ කීය වසරටද 6 වසර නෙමෙයි කීයද රත්තරනේ 7 වසර. ඉතින් 7 වසරේ ආරම්භය ගන්න ඉතින් ගොඩාක් දැකපු මූණු ඒ වගේම අලුත් මූණු තියෙනවා right පුළුවන් හැමෝම රත්තරනේ කැමරා ඔන් කරගන්න චූටි විස්තර කීපයක් කියන්න තියෙනවා පරණ අපේ පරණ මූණු වලටත් අලුත් මූණු වලටත් විශේෂ පණිවිඩ කීපයක් කියන්න තියෙනවා ඒ පණිවිඩ කීපය අහගෙන අපි ලස්සන්ට 7 වසරට ස්ටාර්ට් කරමු. ඉතින් රත්තරනේ අපි 7 වසර ඒ කියන්නේ රත්තරන් 7 වසර කියලා කියන්නේ ටිකක් අමාරු පාඩම් තියෙන ටිකක් හොඳට දැනුම ලැබෙන ලොකු ශ්‍රේණියක්. හරිද? ඒ කියන්නේ 8 වසරටත් වඩා සාමාන්‍යයෙන් ටිකක් හොඳ ලස්සන පාඩම් ටිකක් තියෙන පාඩමක්. හරිද? ඉතින් අද හරින රූපකොලයක් එහෙම දෙන්නත් ඕන. අද ඉතින් පළවෙනිම දවස නිසා රූපකොල ඇයි මේ කොලේ දුන්නේ කියලා සමහරක් අය දන්නේ නැහනේ. ආන්නේ නිසා මම මේ ඔක්කොම අද ඉස්සෙල්ලා මුලින්ම පැහැදිලි කරන්නම්. right හොඳට අහන් ඉන්න රත්තරන් සමහරකට ඔයා හොඳට අහන් ඉන්න ඊට පස්සේ අම්මට තාත්තට කියන්නේ මෙන්න මෙහෙමයි සර් කිව්වේ කියලා. right ඉතින් මේ මාසේ මේ දෙසැම්බර් මාසේ ලියාපදිංචි වෙන ඊට පස්සේ අපි අලුතින්ම ජනවාරි මාසේ හරි අපි අලුතින්ම ලියාපදිංචි වෙන ඒ කියන්නේ අපිට පළවෙනි වතාවටම ලියාපදිංචි වෙනවා නම් පළවෙනි වතාවටම ඔයා මුදල් ගෙවලා එනවා නම් ඒ කියන්නේ අලුත් අවුරුද්දට හරිද එන සියලුම ළමයින්ට සියලුම දරුවන්ට මම මේක මේ තැපැල් ප්‍රශ්නේ ආපු නිසා තීරණය කරා මේක කූරි එකේ ලැබෙන්න සලස්වන්න. ඒ කියන්නේ ඔයාට මේ පළවෙනි වාරයට අලුත් අවුරුද්දට අදාළ නිබන්ධන පැක් එක පොත් කවර ටික ඊට පස්සේ කාලසටහනට ඒ ටික ඔක්කොම කූරි එකෙන් එවන්නම් ගැටලුවක් නෑ නේද? නෑනේ right. ඉතින් මෙන්න මේ වගේ ෆයිල් කවරයක් තමයි එන්නේ. ෆයිල් කවරයක් නෙමෙයි මේක ක්ලියර් බෑග් එකක්. හරිද? ක්ලියර් බෑග් එකක්. හරිද? මේ වගේ බෑග් එකක් ඇතුලේ එනවා මොනවද? මේ බෑග් එක ඇතුලේ එනවා ඔයාට 7 වසරට අදාළ පළවෙනි 7 වසරේ පළවෙනි වාරයට අදාළ සියලුම නිබන්ධන ටික ඒ කියන්නේ මේක ඇතුලේ ඊට පස්සේ ඔයාට ලැබෙනවා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ ලැබෙනවා ඊටත් වඩා හොඳ පොත් කවරයක් මේ වගේ පොත් කවරයක් ලැබෙනවා right මේ ඉන්නේ ඔයා මේ ඉන්නම හරිද පොත් කවරයක් ලැබෙනවා ඊට පස්සේ පොතට කවරයක් දාන්නේ මේක දාන්නේ නේ ඊට පස්සේ ඔයාට ඉස්කෝලේ කාලසටහන ලියන්න බිත්තියේ ගහගන්න ඔයා පාඩම් කරන තැන ගහගන්න අවුරුද්දේ ටයිම් ටේබල් එකයි කාලසටහනයි ওই ටිකත් ලැබෙයි. ඉතින් ওই ටිකත් එක්ක ටිකක් මේ ෆයිල් කවර් එක නිබන්ධනික ලස්සන පිට කවර ටිකක් තියෙන නිබන්ධන ටිකත් එක්ක මේක ඇතුළට දාලා ඔයාට ලැබෙයි. හරිද? ඉතින් ඒක මුලින්ම කියනවා ඊට පස්සේ
මේ අහන ප්‍රශ්න ඔක්කොටම මම මුලින් උත්තර දීලා පාඩම් පටන් ගන්නම්. ඊට පස්සේ රත්තරනේ පේට් කරන්න පේට් කරන එක ගැන කිව්වොත් කිසිදු වෙනසක් වෙලා නැහැ. මුදල් වල වෙනසක් වෙලා නැහැ. රුපියල් 1000යි 6 7 8 9ට අනිත් අයට 1200. එතකොට ඒක. ඊට පස්සේ පළවෙනි වාරේක ඔයා කූරියකින් ගත්තට දෙවෙනි වාරයක සියලුම මම නිබන්ධන ටිකත් ලියුම් කවර එක වෙනම දාලා ඊළඟට පළවෙනි වාරේ පේපර් එකත් ඒක ඇතුළෙම දාලා එවනවා ඔයාට දෙවෙනි වාරයට අදාළ ටියුස් ටිකත් පළවෙනි වාරේ පේපර් එකත්. ඊට පස්සේ පළවෙනි වාරේ පේපර් එක ලියලා ඔයා නැවත වතාවක් මට එවනවා. ඊට පස්සේ මම වාරේ නැවත වතාවක් පේපර් ටික බලලා ලකුණු තෝරලා පුංචි තෑග්ගකුත් ඒක ඇතුළට දාලා මං හිතන්නේ දෙවෙනි වාරේ ලියපු අයට ලැබෙන්නේ නැතිනේ. ඒ තෑග්ගත් එහෙම්මම දාලා එවනවා. ඊට පස්සේ තුන්වෙනි වාරෙත් එහෙමයි. ඊට පස්සේ ආපහු නැවත වතාවක් අටේදී ওই සිස්ටම් එකමයි. ඉතින් මේ පාර ටිකක් වෙනසක් කරා. හේතුව මේ පාර ඉංග්‍රීසි මීඩියම් පන්තියක් පටන් ගන්නම අදහසක් ආවා. හැබැයි ආපහු බෑ වගේ කියලා හිතෙනවා. ටයිම් එකත් එක්ක මොකද සිංහල ගැම්ම ඉංග්‍රීසි මීඩියම් එකේ නැති වුණොත් මට බයයි කියලා දැනුණා. මොකද මං ගැන දන්න අයනේ ඔයාලා. දන්න ඕනේ ඉතින් මම කටපාඩම් කරලා උගන්වන්නෙත් නෑ. හිතෙන හැටියට ලස්සනට විනෝදෙන් කතා කරලා ඉන්න ඕනේ හරියට සැහැල්ලුවෙන්. ඒක මට අඩු වෙයි කියලා බය හිතුනේ ඉංග්‍රීසි වලදී. ඉතින් ඒකත් එක්ක හැබැයි මේ පාර ගිය පාටත් වඩා ICT වල ඉංග්‍රීසි වචන වැඩිපුර මම කටින් කියවෙනවා. ඔයාලට හුරු කරනවා. මේ පාර මේ අවුරුද්දේ ඉඳන් මම මූසිකය යතුරුපూరు ඒ වගේ ඉංග්‍රීසි සිංහල වචන ටික මම ඈඩ් කරනවා. මොකද අලුත් ශ්‍රේණියත් එක්ක ඉස්සරහට කීබෝඩ් මවුස් මොනිටර් printer ඒ කියන වචන ටිකක් යූස් කරනවා අපි ගන්නවා. ඒ කියන්නේ පරිශීලක කියන එක වචනෙත් එක්ක වැඩිපුරම සාමාන්‍යයෙන් user ඒ වගේ වචන භාවිතා කරනවා. ඉතින් ඒක එක කතාවක්. ඊට පස්සේ තව දවසක් එනවා ලස්සන අපි හැමෝම එකමුතු වෙලා එකම වෙලාවකදී අපි මම සයිට් එකක් නිර්මාණය කරනවා. ඒ සයිට් එකට ලියාපදිංචි වෙන්න ඕන. එතකොට ලියාපදිංචි වෙන්න කලින් මම ඔයාලට විශේෂ පණිවිඩ ටිකක් කියනවා. ඉතින් ඒක යන වෙනම දවසක් අපි ඒක වෙන් කරමු. මොකද ඔයාලට හදිසියෙන් රෙකෝඩින් බලන්න උනොත් ඉස්සරහදී රෙකෝඩින්ස් නිකම්ම ලින්ක් එක ගෲප් එකට දාන්නේ නැහැ. ඔයාට ruwansenanayaka.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාට රෙකෝඩින්ස් බලන්න පුළුවන්. රෙකෝඩින් හැබැයි මම ටිකක් යෝජනා කරා දෙමව්පියන්ගෙනුත් පොඩි ඉල්ලීමක් ආවා. සර් රෙකෝඩින් බලන්න අපේ දරුවෝ ටිකක් අදිමදි කරනවා. ඉතින් ලයිව් ක්ලාස් එකේ වගේ චුට්ටක් තිබුණා නම් හොඳයි. රෙකෝඩින් එක බලන්නෙත් නෑ. යව ඉන්නවා. කම්මැලි එහෙම කියලා. ඉතින් ඒ යෝජනාවත් එක්ක සර් වෙනම වෙලාවක් හරි රිපීට් ක්ලාස් එකක් හැටි හරියට දෙන්න කියලා කිව්වා. ඉතින් මේ වෙලාවට එන්න අපහසු අයට රෙකෝඩින් එක බලන්න අමාරු අයට ඔයාලට දාලා තියෙනවා රිපීට් ක්ලාස් එක. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයාට මෙහෙම වෙන්න පුළුවන්. පන්තියේ ඉන්නවා දැන් මේ අකුණු ගහනවා, එක්ක වහිනවා, ඇහෙන්නේ නැතුව යනවා, සිග්නල් කට් වෙනවා. අද පොඩ්ඩක් අවුල් වගේ Zoom එකේ එහෙම වගේ කියලා දැනුනොත් රත්තරන් පන්තියෙන් ඔයාට අයින් වෙලා ඕන්න රිපීට් ක්ලාස් එකට ජොයින් වෙලා අර විදියටම ලින්ක් එක දානවා. පන්ති අර විදියටම යනවා. chat කරන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම යනවා. ඒ වගේ එහෙම යනවා. right. ඉතින් ඔන්න ඔය ක්‍රමය ඔහොමම යනවා. ඉතින් තියෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 7:09 අර විදිහටම මේ වගේ Zoom link එක දාලා ඔයාට සම්බන්ධ වෙලා ලස්සන්ට අද කරන ටික එහෙම්මම ඒ විදිහටම පන්තියේ මම ඉන්නවා වගේ ලස්සනට අහගෙන කරගෙන වැඩ ටික යන්න පුළුවන්. හරිනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි කිව්වේ. ඉතින් ඒ නිසා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට. හරිද? මට තාම රිපීට් ටයිම් ටේබල් එක මතක නැහැ. හරිද? ඉතින් ඒ නිසා මම බිත්ති එකක් ගහන් ඉන්නේ. හරිද? ඉතින් ඔන්න ওই විදියට තමයි යන්නේ. ඉතින් පිටු 120ක පොතක් හොඳට ඕම ඇති මගේ රත්තරනේ. තනි රූල් පිටු 120ක පොතක්. ඉතින් පොත්තට පිට කවරයක් දාන්න එපා. පිට කවරේ මම ජනවාරි 1 වෙනිදා රට යථා තත්ත්වයට ඒ වෙනුන ගමන් courier service එකට මම බාර දෙනවා. ජනවාරි 1 වෙනිදා වෙනකොට ලියාපදිංචි වෙන සියලු දෙනාම WhatsApp group එකක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ group එකට දානවා
ඔයාලට ඇඩ්‍රස් එවන්න ඕන විදිය ඒ විදියට ඒ නම්බරයට නැවත වතාවක් ඇඩ්‍රස් එක එවන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මොකද්ද මේ ටියුට්ස් ටික ගෙදරටම ගෙන්න ගන්න කූරියර් සර්විස් එක හරහා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි යන්නේ. ඔන්න ඔය විදියට තමයි යන්නේ. ඉතින් බලමු. ඉතින් හිටියටත් වඩා cut out number මොකද? නමිබරය කුමක්ද? cut out number එක කියන්නේ මට තේරුන්නේ නැහැ. right. ඉතින් ওই විදියට තමයි යන්නේ. ඉතින් එහෙනම් මේ ආරම්භ කරන්නේ 6 ශ්‍රේණිය අපි අවසන් කරා. 6 ශ්‍රේණියේ ඉන්න ඔයාලට මේ ආරම්භ කරන්නේ ලබන අවුරුද්දේ කීයද? 7 වසරේ ICT. ඉතින් පාසල්වල වාර විභාගය තිබුණත් නැති වුණත් අපි වාර විභාගය පවත්වනවා. අපි වාර විභාගය කරනවා. ලස්සනට වැඩපිළිවෙල යනවා. ඒ නිසා ඒකත් එක්ක. right. එහෙනම් ටක් ගාලා පොත පෙළලා ලෑස්ති වෙන වැඩ ටිකට. right. එහෙනම් ඔන්න. එහෙනම් රත්තරනේ හිතට ධෛර්යයක් ගන්න 6 වසරට වඩා ICT විතරක් නෙමෙයි 6 වසරට වඩා සියලුම විෂයන් වලට ලකුණු මම 6 වසරට වඩා ගන්නවා කියලා. හරිද? එච්චරයි වෙන්න ඕන. දැන් ඉවසාම වාර විභාගෙ තිබ්බෙත් නෑ. ඒක දැන් පැත්තකට දාන්නකෝ. 2026 වර්ෂය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කියලා හිතන්නකෝ. මම හිටියටත් වඩා හොඳට මම මේ ගේම් එක ගහනවා. මම අනිවාර්යෙන් මේ වැඩේ ලස්සනට කරනවා කියලා අදහසකින් ලස්සන ආරම්භයක් ගන්න මගේ රත්තරනේ මේ විෂයෙන්ම අලුත් විෂය ලෝකයේ දියුණු වෙන විෂය. ඉතින් ඔයා දියුණු වෙනවා කියන්නේ මේ විෂයත් එක්ක ඔයා දියුණු වෙනවා. right. එහෙනම් ගන්න එහෙනම් නයි මල්ලෙන් එළියට ලියවෙන පෑන් ටික පාට පෑනයි නිල් පෑනයි කළු පෑනයි ඒ ටිකත් එක්ක තා පාට පෑනක් දෙකක් ගන්න. හරිද? අර කලින් කිව්ව අයියලා අක්කල්ට කියන වගේ දූලගේ පර්ස් පුතාලට නම් මේ සිද්ධිය සංසිද්ධිය අදාළ නැහැ. දූලගේ තමයි තියෙන්නේ. ලියවෙන පෑනුයි ලියවෙන්නේ නැති පෑනුයි හොයාගන්න බැහැ සමහරක් වෙලාවට පර්ස් එකකින්. ඒ නිසා ලියවෙන පෑන් ටික විතරක් රත්තරනේ එළියට ගන්න highlight එකත් එක්කම. right. එහෙනම් වැඩේ පටන් ගමු. සියලු දෙනාටම ජය වේවා. මං හැමතිස්සෙම මගේ මං හිතින් හිතන දේ කියන්නද? මම මේ ඔයාලට මේක කටින් කියනකොට මම හිතන දේ කියන්නද? මගේ දරුවෝ ටික ඉන්නවටත් වඩා මගේ මේ හිතින් ඇත්තටම හිතන දේ ඉන්නවටත් වඩා තවත් ඉහළට යන්න ඕන කියලා තමයි මගේ ප්‍රාර්ථනාව. ඒක මං එළියට කිව්වේ නැතුණාට මං හැමතිස්සෙම කියන්නේ ඔයාලා හිතන්න ඔයා දියුණු වෙනවා කියලා. මම හිතන්නේ අනේ මගේ රත්තරන්වල ටික දියුණු වෙන්න අපේ අය හිටියටත් වඩා දක්ෂ වෙන්න කියලා තමයි මගේ හිත කියන්නේ. හරිද? right. ඒක නිසා තමයි මම ගොඩක් වෙලාවට මම දඟලන්නේ මම හිතන් ඉන්නේ මම තමයි හොඳම ගුරුවරයා කියලා. ඔයාලට දැනෙන හොඳම ගුරුවරයා ආදරණීය ගුරුවරයා හරිද? ඒ වගේම තව දෙයක් කියන්න අමතකුණා. මගේ උපන්දිනයට සුබ පතපු මගේ මට 20ක් 25ක් සම්පූර්ණ වෙච්ච මගේ උපන්දිනයට සුබ පතපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. 25ක් කියන්නේ දැන් අවුරුදු 6කට කලින් මට 25ක් උනේ. මේ අවුරුද්දට සුබ පතපු සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉතින් අපේ අලුත් බබාලා දන්නේ නැහැ ඒක සර්ට් උපන්දිනයක් තිබ්බද නැද්ද කියලාවත්. හරිද? පුතාලා ලබන අවුරුද්දේ සමරුමු රත්තරන් තිබුණේ 4 වෙනිදා පොයේදා මම එදා සිල් ගත්තා. හරිද? පිස්සු දන්නේ නැහැ බොරු බුදුන් හිල් ගත්තේ නැහැ. හරිද? මේ ඉතින් මේ හිල් ගත්තෙත් නැහැ මොකක් නැහැ මම අර ඩාල් තිබුණනේ අපි මේ පොත් එකතු කරන එක එතෙන්ට වෙලා හිටියා. right. හරි. එහෙනම් ලස්සන්ට අලුත් පිට්ට පෙල්ලලා රත්තරනේ අලුත් පිට්ට පෙල්ලලා අලුත් පිට්ටේ ලියන්න මෙන්න මේ විදියට ඔයා ලස්සන පාට පෑන් අරගෙන ලියන්න information and පිට්ට පිරෙන්නම ලස්සන්ට මේ ටික ලියන්න information and communication technology information and communication
ටෙක්නෝලොජියා නෙමේ ටෙක්නෝලොජි. හරිද? ටෙක්නෝලොජියා කියලා යන්න එපා. ටෙක්නෝලොජි කියලා ලියන්න. පින්වතුනි, උපාසක උපාසිකාවනි, පොඩ්ඩක් ඉන්න අලුත් මූන් ටිකක් පේනවා. මම මේ කියන අය අලුත්ද කියන්න කැමරොන් කරන් ඉන්න අය. ටුයින්ලා දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙනෙක් කියනවා අලුත්. පරණ. ඔව් අපි දෙන්න. අලුත්ද පරණද? අලුත්. right. ඊළඟට නිම්තකි අලුත්. චුටි බේබි අලුත්. අයියෝ ලැජ්ජ වෙන්න එපා. තා ටික දවසක් යනකොට හයිද බුදුන් මේ බලන්නේ නැහැ කි. හයිනේ බලන්නකෝ තා ටික දවසක් යනකොට අද නම් චුට්ට ලැජ්ජ වෙලා ඉන්නේ. තෙනුල්ලි අලුත් නෙමෙයි අප්පා හද්ද පරණයි. සදින් අලුත් පුතු අලුත් අලුත් නිව් ko මූණ පොඩ පෙන්නන නෙතුලි මූණ පෙන්නන නෙතුලි අලුත් පරණ මේ පරණේ ගිත්මි අලුත් නේද ගිත්මි අලුත් අන්න දැක්ක කොහමද කැමරොන් කරන් ඉන්නකොට මට මූණවල් මතක තියෙන හැටි ඊළඟට හිරුනිකා අලුත් නේද පුතු සතිත්ම අලුත් ඕකේ දැක්කනේ කොහොමද ඒක සෙතුම් සා අලුත් නදීක ආකුම අම්මගේ අලුත්ද යහාරා අලුත් ජනුදී අලුත් නෑනේ අලුත් නිව් බේබි කෙනෙක්ද ශලෝම් අලුත් තනීෂා නෑ තේනාෂා අලුත් ඉතින් කෝයකඩෝ පරණ ටික හැංගිලාද කොහෙද ඉනදු පරණයි නේ ඉසඳු පරණයි අලුත් නිව් බොයි ඕකේ ගැම්මට ඉන්නවා අන්නේ ගිතුක මල්ලි අලුත් ඔව් පරණ පිට් රයිට් එහෙනම් ආදරේ හරිද එහෙනම් ඔන්න ආදරේ අහස් තරම් රයිට් එහෙනම් අපි වැඩි ලස්සනට ලියන්න මගේ රත්තරන් පිට පිරෙන්න මගේ පැටියෝ ලියන්න information and communication technology තොරතුරු හා sannivedana තාක්ෂණය sannivedana නෙමෙයි sannivedana තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණය ලියන්න රත්තරනේ තොරතුරු හා sannivedana තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණය තොරතුරු හා sannivedana තාක්ෂණය right දෙන්නම් චූටි වෙලාවක් ලස්සනට ලියන්න හරි ලස්සනට හැඩ කරලා හයිලයිට් කරලා විලාසිතා දාලා මෝස්තර දාලා ලස්සනට ලියන්න කියලා මන් දන්නෝ රන්දිස් ඔයා පරණයි කියලා
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරි ලක්දිවේ. Oke, Namirgun, oke. ජීවිතේ මට පිටු වෙන කාටවත්ම නොකිය ආදරේ අම්මගේ මටම ලැබුණ ලේ ටික කිරි වුණා ආදර වැඩි වුණා. සෙතුන් රන් වතුරද? මා බර කල්පනාවකි. කෑරකි කෑරකි එස්සෙම වෙනවා මාර්ක මාර්ක. ලීලිවරය අත උස්සන්න බලන්න. කකුල නෙමෙයි අත. තාම ලියන අය තාම ලියන්න ඉතින්. අත උස්සන්නයි ලියන්නයි අහන දේ උත්තර දෙන්නයි කීයක් කරන්නද? දම්බි දම්සදී චුටිනන්ගේ අලුත් ලීලිවරය තාම ලියන අය තාම අයියෝ සර් මේ පාර පාඩම් කීයක් තියෙනවද? කීයක් ඕනද මගේ පුතාට? මගේ පුතාට පාඩම් කීයක් ඕනද කියන්නේ පුතේ? පාඩම් දෙකක් ඕනද? අනේ මේ යන්න පාඩම් 7ක් තියෙනවා 7ක්. වැඩි නෑ පුතේ 7යි තියෙන්නේ. ඔව් 7යි තියෙන්නේ. චුට්ටයිනේ. මේ පැටව් රූපකොලයක් දානවා ගෲප් එකට. අනිවාර්යෙන් ඒ රූපකොලේ කලර්ඩ් print out ගන්න try කරන්න. හරිද? ගෲප් එකට දානවා රූපකොලයක්. මේක අලුත් අය පරණ අය නම් දන්නවා රූපකොලේ දානකොට මොකද්ද මේ කියලා. අලුත් අය පතරනේ PDF එකක් දානවා. ඒක පුළුවන් තරම් කලර්ඩ් ගන්න try කරන්න. හරිද? රූපකොලේ. හරිද? කලර්ඩ් ගන්න try කරන්නේ රූපකොලේ. හොඳේ? මම ඒක දාන්න මේක රූපකොලය. එතකොට දෙපැත්තම ගන්න එපා. print කරන්න එපා දෙපැත්තම. එක පැත්තයි නැත්නම් අනිත් පැත්ත අලවන්න එපා. හොඳේ? රූපකොලේ කපලා අලවන්න තියෙන්නේ. ඒ නිසා මේ print කරන්න එකක්. හොඳේ? එහෙම නිසා හොඳේ? ඒක හොඳට අහන් ඉන්න. ඒක දෙමව්පියන්ට කියන්න නැත්නම් අම්මලා හරි කාට හරි දෙපැත්තම print කරන්නේ. දෙපැත්තම print කරන්නේ නැහැ. එක පැත්තයි. පිටු 10ක විතර රූපකොල දාන්නේ. උපරිම එකක් නැත්නම් දෙකක්. Right. Right. Okay. එහෙනම් වැඩේ ස්ටාර්ට් කරමු. Ready? කො පෙන්නන්න බලන්න. පෙන්නන්න බලන්න. ලස්සන පොත් ටික පෙන්නන්න. දිලිසි පෙන්නන්න බලන්න. දිලිසි. ලස්සන පෙන්නන්න. Wow, very beautiful. Very nice. අනේ ඉරිසියක් හිතෙනවා අප්පා. Right. Okay. Right. එහෙනම් ලස්සන්ට වැඩේ පටන් ගමු. හරි. එහෙනම් එන්න රත්තරනේ
පෙල්ලන්න මේ ලියපු පිට්ට නෙමෙයි ඒකේ පිටිපස්සත් නෙමෙයි ආපහු නැවත වතාවක් මේ වගේ අලුත් පිට්ටක් පෙල්ලන්න පැටව ආපහු නැවත වතාවක් මේ වගේ අලුත් පිට්ටක් පෙල්ලන්න ආපහු නැවත වතාවක් මේ වගේ අලුත් පිට්ටක් පෙල්ලන්න අලුත් එකක් හොඳේ දැන් මොන පැත්තද මේ පැත්තද මේ පැත්තද මේ පැත්ත හොඳේ මේ පැත්ත රයිට් එහෙනම් ඔන්න ලියන්න හත ශ්‍රේණිය රයිට් ලියන්න ලස්සන්ට හත ශ්‍රේණිය අනේ ශෝක් පාඩම් ටිකක් තියෙන්නේ ආසාවෙන් කරන්න පුළුවන් 6ටත් වඩා හොඳට සතුටින් කරන්න පුළුවන් ඔව් එන්න ආස හිතෙනවා යන්න දුක හිතෙනවා දැන් ඔය අද 9ට ගිහපු අය හරි සතුටින් තමයි 10ට යන්නේ හරි සතුටින් තමයි 11ට යන්නේ right okay මං කියන එක හොඳට ඇහෙනවා පේනවා පිට okay ලියන හත ශ්‍රේණිය හතේ දැන් කීයද ඉන්නේ එතකොට ICT පන්තිදී 6 නෙමෙයි ICT පන්තිදී කීයද ඉන්නේ ICT පන්තිදී කීයද ඉන්නේ 7 හරිද ස්ලිප් එක දානකොට 2026 7 කියලා එවන්න ඒක අතන අමතක කරන්න එපා 2026 7 ඒකේ හැමදාටම ඕනේ සාමාන්‍යව ඉස්කෝලේට ජනවාරි මාසෙත් එවන්න ඊට පස්සේ ඕනේ ඊට පස්සේ ඉතින් කොහමත් 7 නේ හරිද රයිට් එහෙනම් රතු පෑන අතට ගන්න කො රතු පෑන පෙන්න නිල් පෑනයි රතු පෑනයි අතර ගන්න හරි නිල් පෑනයි රතු පෑනයි අතට අරන් රතු පෑන මේ සුඩින් තියන්න දැන් නිල් පෑන අතට ගන්න රතු පෑනෙන් K ඉලක්කම දාලා නිල් පාට පෑනෙන් ලියන්න මධ්‍ය සැකසුම් ඒකකය ඇත්තට මොකද්ද කිව්වේ සර් තේරුන්නේ නෑනේ එතකොට නිල් පෑනින්ද දැන් අංකේ දාන්නේ රතු පෑනින්ද රතු පෑනේ මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය ලියන්න මගේ රත්තරනේ මග්ගේ නෙමෙයි තාපොලි මග්ගේ කළු මධ්‍ය සැකසුම් ඒකකය වයසයි ඉතින් වචන පටලැවෙනවා දැන් ඉතින් නාකීනේ right මධ්‍ය සැකසුම් ඒකකය central processing unit english වලින් කියන්නේ okay අපි පටුන ලියුවට පස්සේ සිංහල ඒවා ඉංග්‍රීසි ඒවා ඉංග්‍රීසි වචන අපි පාඩමේ දෙමු ඇයි සර්ට හම්බුනේ අද ලස්සන මග් එක ඈ හම්බුණානේ ඔය ඉතින් right අංක 2 number 2 ලියන්න number 2 මොකද්ද මෙහෙයුම් පද්ධතිය operating system මෙහෙයුම් පද්ධතිය operating system මෙහෙයුම් පද්ධතිය operating system number 3 මෙහෙයුම් පද්ධතිය operating system number 3 පරිගණක පද්ධතියේ ආරක්ෂාව පරිගණක පද්ධතියේ ආරක්ෂාව මට වඩා ලස්සනට අකුරු ලියන්න පුළුවන් ඔයාලට මගේ අකුරු කැතයි පරිගණක පද්ධතියේ ආරක්ෂාව පරිගණක පද්ධතියේ ආරක්ෂාව චිතුල්‍යා එනුල්‍යා මොකද පෙළ ඉන්නේ ලියන්නේ නැද්ද අංක 4
Number 4. ලියන්න වදන් සැකසීම. වදන් සැකසීම. වදන් සැකසීම. අංක 5. වදන් සැකසීම කියන්නේ කාට හරි බනින්න අපි IT වලින් බනින්නේ කොහොමද කියලා තමයි උගන්වන්නේ. කොහොමද IT වලින් බනින්නේ? කොහොමද IT වලින් කන පැලෙන්න ගහන්නේ? එහෙම තමයි උගන්වන්නේ. ඕකේ නියලි? මොකද පැන කටේ? රැට කාපු ඒවා හූරනවද? ඊළඟ එක ක්‍රමලේඛ සංවර්ධනය. ක්‍රමලේඛ සංවර්ධනය. ක්‍රමලේඛ සංවර්ධනය පැට්‍රිකල් පාඩම් තියෙනවා. හරිද? සතුටින් තියෙනවා. සතුටු හිතෙන ඒවා තියෙනවා. right. ඊළඟ එක සමර්පණ. ඒ කියන්නේ අලුත් සර්පයෙක් පුතේ හොඳේ. මේ ලොවට හඳුන්වලා දෙන තාක්ෂණය හඳුන්වලා දෙන සර්ප විශේෂයක්. සමර්පණ මෘදුකාංග. සමර්පණ මෘදුකාංග. ඊළඟ පාඩම මේ පාඩමත් ඉවරන ගම අපි 8. හරිද? ඊළඟට පාඩම තමයි මේක නම් අනේ අම්මෝ මේ පාඩම නම් ඕනෙත් නැහැ කරන්න. මොකද මේ පාඩම ඔයාලා දැන්ටත් දන්නව වැඩි. හරිද? මේ පාඩම ඔයාලා හොඳට දන්නවා. ලියලා බලමුද මොකද්ද කියලා? ඔන්න බලන්න. තොරතුරු හා sannivedana. තොරතුරු හා sannivedana. sannivedana ය සඳහා අන්තර්ජාල භාවිතය. අන්තර්ජාල භාවිතය. right. ඔන්න පාඩම් ටික. ඔන්න ලියා ගන්න පාඩම් ටික. ඔය තියෙන්නේ ලියන අතරේ මම පාඩම් ටික නිකන් හඳුන්වන්නම්. මධ්‍ය සැකසුම් ඒකකයේ රත්තරනේ central processing unit. හරියට අපේ මොලේ හඳුන්වලා විද්‍යාවේදී මොලේ හඳුන්වලා දෙනවා වගේ තමයි මේකත්. right. ඉක්මන ලියන්න. right. ලියන්න නංගිලා මාලලා. සර් ඉංග්‍රීසි මීඩියම් පුතේ ඉංග්‍රීසි මීඩියම් කියලා එකක් නෑ. අපි මේක තමයි යන්නේ. රත්තරනේ ඉංග්‍රීසි වචන ටිකක් වැඩිපුර භාවිතා වෙලා ලස්සනට අපි මේක යනවා. ඔයා නිකන් අද ඉඳලා බලන්න කොහොමද තත්ත්වය කියලා. එතකොට ඔයාට තේරෙයි පෙටක්. අපේ දන්නවනේ නේ. ඕන්නම් අපි කවුරු හරි ඕන්න මයික් එක ඔන් කරලා පන්තිය ගැන අදහසක් දෙන්න පුළුවන් මට. හැබැයි වුණොත් මේ නවත්ත ගන්න බැරි වෙයි. ඔව්. නැත්නම් මං අක්ක කෙනෙක් ගෙන්නන්න ටක් ගාලා පන්තිය ගැන අදහසක් දෙන්න. right.
මෙතනින්ම ඕනනම් මම මයික් එක ඔන් කරන්න. 6 වසරේ අත්දැකීම් කියන්නේ. දෙන්නද? රෙඩි වෙනවද? කවුරු හරි. කවුද රෙඩි වෙන්නේ? අලුත් යාළුවන්ට ඇහෙන්න පන්තිය ගැන කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න 6 වසරේ. මං කියන එක ඇහෙනවනේ. කාටද දෙන්නේ? දෙන්නද? මිතුලි දෙනවද? කට්ටියට. යාළුවන්ට. right. සර් අදහස් දක්වන්න බෑ අපි වචන වලින් අදහස් දැක්වුවා ගිය සතියේ. උඩින් සතියේ. නැද්ද? right. ඉන්නවද වියන්ගේ? එතුමලි දෙන්න පුළුවන්ද? right. ඉෂාර ඉන්නවා. ඔය ඉන්නේ. ඇති බුද්ධිනී ඉන්නවා. දෙන්න බැරිය සර්. right. හරි. රත් ආදරේ මේ අහන්න මං කීකී හිටිය කරත්තර මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ හරියට අපි මොලේ ගැන අපි විද්‍යාවේදී අපි මොලේ ගැන කතා කරන්නේ පැටව අපේ මොලේ ගැන කොහෙද මොලේ තියෙන්නේ ෂුවර් එතනද තියෙන්නේ බොරු එතකොට හැමතිස්සෙම අම්මලා කියන්නේ මොලේ උඩ වාඩිලා නේ තමුන් ඉන්නේ කියලා මොලේදී උට්ටිය කියලා කියන්නේ මන් දන්නේ නැහැ. එහෙමද කියන්නේ? මොලේ උඩ වාඩිලා තමයි හැමතිස්සෙම ඉන්නේ. මොලේ යන්නේ. මොලේ හේද තියෙන්නේ කියලා අහන්නේ. ඒ සර් අම්මගේ විද්‍යාව අනුකූලවනේ. මිනිස්සෙක්ගේ මොලේ තියෙන්නේ මෙතන. එහෙමද? එහෙනම් ඒක ගැන තමයි මේ කතා කරන්නේ. ඊළඟ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? අනේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ අපි මේ භාවිතා කරන පද්ධති වර්ග ටික මොනවද? කම්පියුටර් දැන් ඔයාගේ ෆෝන් එක Apple නෙමෙයි නා. Samsung ෆෝන් එකක් නා. ඒකේ තියෙන මෙහෙයුම් පද්ධතිය මොකද්ද? Android. අය දිගනුවනේ. ඒකනේ මම බේ හුට්ටස් කලේ. කිව්වේ කොහොමද? Android. ඊළඟට මේ සාමාන්‍ය Apple නෙවෙයි අපේ මේ සාමාන්‍ය කම්පියුටර් එකේ තියෙන Windows. මොනඩෝස් නෙමෙයි Windows. Apple වල තියෙන්නේ iOS නේ Mac ඒ වගේ අපේ ඔළුව ගත්ත මෙහෙයුම් පද්ධතිය කියන අපි කියන්නේ ඒ වගේ තමයි. ඊළඟ එක මොකද? පරිගණක පද්ධතිය ආරක්ෂාව. ඒ කියන්නේ දැන් අපි අපේ ගෙවල් ආරක්ෂා කරන්න අපි මොනවද දාන්නේ? වැටවල් දානවා, තාප්ප දානවා, ඔයාලා ආරක්ෂා කරන අම්මලා CCTV වගේ හැමතිස්සෙම ඉන්නවා, බොරුවට දන්නේ නැහැ වගේ, මුකුත් දන්නේ නැහැ වගේ එහාට මෙහාට යනවා, දැක්කේ නැහැ වගේ. හරිද? හැබැයි ඔක්කොම කැමරා එක ගහයි කරගෙන තමයි යන්නේ. හරිද? ඒතොර අන්න ආරක්ෂා කරනවා. හැබැයි ඉතින් ඔය ඔක්කොම ආරක්ෂා ඉවර වුණා නේද? තාප්ප දාලා වෙන් කරගෙන කුලල් කකා හිටිය නේද ඔය ගම් වතුර එනකොට? අනේ ඔක්කොම ටික ඉවරයිනේ. ඔක්කොම ඉවරයිනේ අකඩෝ. ඒ නිසා රයිට්. ඉතින් සර් අපිට ගොරව වහිනවා මම අයින් වෙන්නද? ගොරව වහිනවා නම් පුතා අයින් වෙලා කවදද? බ්‍රහස්පතින්දා ජොයින් වෙලා බලන්න. ඊළඟට වදන් සැකසීම ලියුමක් ටයිප් කරන හැටි ලස්සන ඩිසයින් එකක් හදන හැටි ඊළඟට ඊට පස්සේ ඉන්විට රවුම් ඇඳලා එක දේවල් අපි ලිව් පේපර් එකක් ටයිප් කරන ඒ ඔක්කොම කරන්නේ මේ වදන් සැකසීම් වලදී ක්‍රම ලේඛන සංවර්ධනය අනේ ලස්සන පාඩමක් මොලේ ලස්සනට වෙහෙසෙන පාඩමක් නේ වෙහෙසෙන පාඩමක් ඒ කියන්නේ ඔය ටිකක් අර අමාරු ඔය මොලේ හරියට පුතේ මැෂින් එකක් වගේ යන්ත්‍රයක් වගේ මෝටරයක් වගේ අට්ටේ කරගෙන වගේ හරියට මොලේ ගගා වැඩ කරන එක ටිකක් පොඩ්ඩක් අලුත් කරලා ඔයිල් දාලා ගාලා වැඩ කරන තරමට අන්න ටිකක් අර තර්කානුකූල විදිහක පාඩමක් තමයි මේන්න මේක
කමලේක සංවර්ධනය. right ඊළඟ එක. ඔව් 7 8 9 3ටම තියෙනවා. හරිද? ඔව්. ඊළඟ ඒ කියන්නේ ඔක්කොම එක නෙමෙයි. මේකෙන් චුට්ටයි අරකින් චුට්ටයි ඔහොම තියෙනවා. ඊළඟට සමර්පණ අලුත් සර්ප විශේෂයක්. අලුත් සර්ප විශේෂයක් නෙමෙයි. මොකද්ද මේ? PowerPoint. කොබන් අහලා තියෙනවද වචනේ? කොබන් PowerPoint අහලා තියෙනවද? ප්‍රසන්ටේෂන් එකක් හදනවා. ආන්නේක. ඊළඟ එක නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. හරිද? අන්තර්ජාලය භාවිතා කරලා ඇතිනේ. කොබන් අන්තර්ජාලය භාවිතා කරන අය. බුදු අම්මේ අන්තර්ජාලය නන්ස. ඕකේ ගිහිල්ලා නේද ඇති වෙනකම් බැනුම් අහන්නේ. ඕක භාවිතා කරලා නේද ඇති වෙනකම් බැනුම් අහන්නේ. කුණු බැනුම් අහනෝනේ ඕකේ. ඕක නිසා නේද මේ වචනේ නිසා නේද බැනුම් අහන්නේ. ඉතින් ඒ වචනෙට බැනුම් අහන්නේ නෑ රත්තරන් මේව කරනවා නම්. හරිද? බැනුම් අහන්නේ ඕක කරන්න තමයි ඕක අතට ගන්නෙ. ඒ වුණාට නිංගක් අනේ ඒක චුට්ටක් බලලා තව කතාවක් රීල් එකක් එහෙම බලන්න තිබ්බනම් හොඳයි කියලා හිමීට යනවා. ඕකනේ ඇත්ත කතාව. බොරුද මං කියන්නේ? නෑනේ ඇත්තනේ සහතික ඇත්තනේ. අන්න ෆෝන් එක ගන්නෙ නම් වැදගත් දෙයක් කරන්න වගේ. හැබැයි ඒකත් අමතක වෙලා යනවා මොකක් හරි ටික්ටොක් එකක් හරි නැත්තම් රීල් එකක් හරි උපදූපයක් හරි බලන්න කියලා හුංගලුඩට යනවා. ඕකනේ ඊට පස්සේ බැනුම් ආනවා ඇයිලා කොමන් ගහනවා දැන් පොළවේ. ඔන්න ඔතනින් තමයි නවතින්නේ. එහෙමනේ. එහෙම පොළවේ ගහන එකම අම්මේ එන මං ගහන්නද? ටක් ගාලා අහන්න. ඊට පස්සේ ඔයා අරගෙන මෙහෙම කරලා ඔයා කකුල් දෙක මෙහෙම කරලා ඔය කරලා ඩුක් ගාලා. නේද? right. ඔව්. එහෙම කීපලාට ටක් ගාලා එහෙම අහන්න. මම මේක කියනවා ගහනවා මං දැන් ඔය ෆෝන් එක පොළවේ මගේ වුණාට කමන්නේ ගහන පොළේ. හරියම්. ඔය ගහන්න එපා මං ගහන්න. දිග්ග ගහන්න. පුළුවන් නම් කරලා ලබන සතියේ අතක් පයක් දට්ටි කරන්න නැතුව පන්තිය වාඩි වෙන්න බලන්න. ඇතුව වාඩි වුණොත් ඔයා මාරම දරුවෙක්. හැබැයි නැතුව වාඩි වුණොත් ගෙදර පවුලේ සමගිය විශිෂ්ට ලෙස තියෙන දරුවෙක්. right. එහෙනම් බලමු ලබන සතියේ. හැබැයි මෙන්න කිව්වා මම නම් කිව්වේ නෑ ඕක කරන්නයි කියලා. අන්තිමට කියාවි අම්මේ කවුද ඔහොම කරන්නේ කිව්වේ? ICT රුවන් සේනානායක. බුදු අම්මේ මේන් වෙන්ද මම නෙමෙයි. ඔයාගේ ආසාවට ඔයා කරේ. නේනේ right. නැත්තම් ලස්සන්ට කියයි ඔවන්ත තමයි කිව්වේ අම්මේ පොළවේ ගහලා බලන්න ඊට පස්සේ අම්මලගෙන් ලැබෙන නිරීක්ෂණ සහ නිගමන අරන් ඉන්න කියලා. පරීක්ෂණයක් කරලා බැලුවේ. හොඳට තියේවි. පරීක්ෂණය කළා නිගමනය ඕනේ මට පේනවා. මේ පැත්ත එක පැත්තක් ලොකු වෙලා එක පැත්තක් පොඩි වෙලා හක්කලොන් වෙලා නාය වල වෙලා ඔළුව ගෙඩියක් ඇවිල්ලා දතක් නැහැ. මේ දත නැතිවීමට එකම හේතුව ඔබගේ පරීක්ෂණයයි. right. okay. ඊට පස්සේ ලේනෝ මේ දත ගෙනත් දියෝ ඌ ගෙනත් දෙන්නෙත් නෑ. හයි කරගන්න විදිහ පොල් කැල්ලක් තියාගන්න පුතේ. right. okay. හරිනේ. ඕන්න. එහෙනම් වැඩේ ස්ටාර්ට් කරමු. එහෙනම් තවුවනේ මේ මල පෙරේත සර් මේ ඔය පොත්වල අපේ අම්මලා කියලා තාත්තලා කියලා තියෙන පිටු අපතේ දාන්න එපා කියලා. මේ අපතේ දාන්න එපා. ඔව් පිටු කීයක් අඩනවද දන්නේ නැහැ ඉස්කෝලේ ගියාම. right. එහෙනම් ලස්සනට අලු පිටක් අරගෙන ලියන්න 7 ශ්‍රේණිය. ලිව්වනේ? නෑ ලිව්වේ නෑනේ.
ලිව්වනේ පිස්සෙක් නේ අම්මපා. right. අපි සර් ඕක දැනගත්තේ ගොඩක් කල්. right. ලියන්න එහෙනම් මාතෘකාමගේ රත්තරන් පුතේ දාන්න දිනේ ලස්සන්ට. දිනේ දාන්න, දිනේ දාන්න, අද දිනේ දාන්න, අද දිනේ දාලා ලස්සන්ට වැඩේ ස්ටාර්ට් කරන්න. දාන්න අද දිනේ දාලා ලියන පළවෙනි පාඩම මේ පාඩම කියලා ලියන පාඩම පා නොවුනොත් ඊට පස්සේ වෙන එකක් වෙනවා. පා යන්න නැතුව ම නැති වුණොත් ඉවරයි. සමහරක් අයට ඒක මතක් වෙන වෙලාව යනවා. කල්පනා කරන මේ මුකුත් නැහැ. ලියන එකක් පැත්තක තියලා දාන මතක් වෙනවා. හරි. ලියන්න පාඩම පළවෙනි පාඩම ලියන්න මගේ රත්තරනේ මධ්‍ය සැකසුම් එකකය. මධ්‍ය සැකසුම් ඒකකය. මේ වාක්‍ය කියනකොට ලොකු දෙයක් තියෙනවා කියන්න. right? ඉස්සෙල්ලා ඔක ලියන්නකෝ. ඔක ලියන්නකෝ ඉස්සෙල්ලා. right? ඔක ලියන්න. මම පොඩි මේකක් කරන් ඉන්න. ඔක ලියන්න. right. okay. මේක දැකලා තියෙන අය කො බලන්න. මේ වගේ එකක් කම්පියුටර් එක දැකලා තියෙන අය. right. අත උස්සන්න මේකට ෂුවර් එකට ඉතින් මේකට අත උස්සන්නේ මම දන්නෝ අලුත් අය විතරයි. මේකට CPU කියලා කියන අත උස්සන්න. හරියට හරි මම කිව්ව වගේම අපේ පරණ බබාල් ටික තමයි ඉස්සුවේ. right. නලුත් අයට තේරෙනවද දන්නේ අපේ වටිනා පරණ අයට තේරෙනවද දන්නේ right. කො බලන්න මේකට CPU කියලා කියපු අය අත උස්සන්න. අන්න රත්තරන් වැරදුන තැන. මේකට කියන්නේ මේක මේ පැත්ත කෑල්ලක් තියෙන හොඳේ. හරිද? right. හරිද? මේකට කියන්නේ CPU කියලා කියන අය නෑ. මේකට කියන්නේ CPU කියලා නෙමෙයි. මේකට CPU කියලා කියනවා නම් ඔයා මේකට ඔළුව කියන්නත් එපා. මොලේ කියන්න. එහෙම හිතන්නකෝ. ඔයා මේකට CPU කියලා කියනවා නම් හරිද? හරි ඔයා මේකට CPU කියලා කියනවා නම් ඔයා මේ සම්පූර්ණ ඇඟට ශරීරයටම මොලේ කියලා කියන්නේ. ඇඟ පුරාම මොලේ කියලා කියන්නේ. සමහරක් අය කියන්නේ ඇඟ පුරාම මොලේ. එතකොට ආන්නේ වගේ කතා. මේකට කියන්නේ CPU කියලා නෙමෙයි. මොකක් කියලාද රත්තරන් කියන්නේ මේකට? මේකට මොකක් කියලාද කියන්නේ? system unit. ඔන්න අලුත් අය කියන්නේ මේකට කියන්නේ මොකක් කියලාද? මේකට කියන්නේ මොකක් කියලාද? system unit. මොකක් කියලාද කියන්නේ? system unit. හරිනේ? right. මේ තියෙන කම්පියුටරේ ඇතුළ. මේ තියෙන system unit එකේ ඇතුළ. හොඳට බලන්න. හරිද? මේ තියෙන system unit එකේ ඇතුළ. එතකොට මේක නිකන් හැඳින්නුවොත් මේ තියෙන power supply එක හරිද? මේක අනික් කැලේ ටික මම කබාස් කරලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ CD ROM එක. මේකේ hard එක නැහැ. අන්න hard එක වෙනම තියෙනවා. මම හරිද? දැන් මේක ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙන ටික මම වෙනම පෙන්නන්නම්. දැන් එහෙනම් මේකට කියන්නේ කොහමද? මේකට කියන්නේ කොහමද? system unit. අලුත් අය පුරුදු වෙන්න. මේකට කියන්නේ රත්තරන් system unit. සිංහලෙන් කියන්නේ පද්ධති ඒකකය. කොහොමද කියන්නේ? පද්ධති ඒකකය. දැන් අනිත් අය අත උස්සන්න අලුත් බබාලා ඉන්න. මේක හරියට ආදානද සැකසීමද ප්‍රතිදානද? input output processing. ශරීරයෙන් පෙන්න processing. දැන් අලුත් අයට කියලා දෙන්න. right. ඔන්න හංගින්. එහෙනම් ඔන්න දැන් පොඩ්ඩක් පොඩි ක්වික් එකක් එන්න ටයිම් එකක් ආවා. right. දැන් ඇයි සර් මේ අනිත් අය මෙහෙම පෙන්නුවේ? හංගින්. මටත් කඳුළු වෙනවා දැන් ඒ කොටස කියන්න හදනකොට. right. හරි. ඔන්න හංගින්.
right? අලුත් අය බත් කනවනේ රත්තන. බත් කනවනේ. ඔන්න බත් පිඟාන අතර ගත්තා. right? බත් පිඟාන ගත්තා. ඔන්න මේ බත් පිඟානේ තියෙනවා මස් මාළු කිරි බිත්තර චිකන් ඩෙවල් ඔක්කොම. eggs. මැදින් ජාතික ආහාරය මොනවද? පරිප්පු. හරිද? right. ඉතින් ඔන්න ඔය බත් ටිකත් අරගෙන ලස්සනට අනලා අපි මේ කට ඇතුළට දාගන්න. ආන්නේ බත් ටික මොනවද රත්තරනේ? දත්ත. data. තේරුණාද? දත්ත data. ඒ දත්ත ගන්න තැන මේ තැන තමයි input. මොන පුට්ද? input. ඊළඟට එන දත්ත ටික හිමීට ඇවිල්ලා සැකසීමකට ලක් වෙනවා. processing. මේ සැකසීමකට ලක් වෙනවා. processing. අනේ දවස පුරා සැකසීමට ලක් වෙච්ච ටික අපි ඊළඟ දවසේ උදේට ගිහිල්ලා process output කරනවා. එහෙනම් මේ පැත්ත තමයි output. ඒ output එක වැටෙන්නේ මොනවද? තොරතුරු information. එහෙනම් යම් කිසි පද්ධතියක් ඇතුළත යන්නේ දත්ත රත්තරනේ. ඒ දත්ත ටික ගන්න තැන තමයි input. ඒ ලැබෙන data ටික එක සැරේට තොරතුරු වෙන්නේ නැහැ. ඒවා processing වෙනවා. ආන්නේ ටික processing වෙලා ඊට පස්සේ ඒක එළියට එනවා output ලෙස. sorry, information එළියට එන්නේ information ලෙස එළියට එන්නේ මොනෝද රත්තර කොහෙතනින්ද? output එකකින්. දැන් මේකත් අහගන්නකො වැදගත් විදියට දැන් කියන්නකො. වෙනද නම් වැදගත් විදිය කියලා පස්සේ කියන්නේ. දැන් ඉතින් වැදගත් විදිය නෙමෙයි කිව්වේ මුලින්. ඔයා ඉස්කෝලේ යනවා. ඔන්න හොඳට ඔන්න දැන් උත්තර දෙන්න. ඔයා ඉස්කෝලේ යනකොට ගේට්ටුව තියෙනවා. ගේට් එක තියෙනවා. ආන්නේ ගේට් එක ඔයා මෙහෙම ඇතුළට යනකොට ඔයා යන්නේ එදා දවසේ උගන්වන දේවල් දැනගෙනද? ඉගෙනගෙනද? නෑ. ඔයා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් යන්නේ. එහෙනම් රත්තරනේ ඔයා දත්තයක්ද? ඔයා ඩේටාද? නැත්තම් ඔයා තොරතුරුද? ඔයා නැත්නම් ඉන්ෆර්මේෂන්ද? නෑ. ඔයා ඩේටා එකක් නැත්නම් දත්තයක්. එහෙනම් දත්තයක් හැම විටම ඇතුළට යනකොට රත්තරනේ ඒ දත්තය තියෙන තැන ගේට් එක input. තේරුණාද? input. ඊළඟට ඒ input එක එකමාර වෙනකන් ඉගෙන ගන්නවනේ. මොළයට මොනවා හරි දෙයක් දාගන්නවනේ. ආන්න processing වෙනවා. තේරුණාද? චණ්ඩි බණ්ඩි වගේ processing වෙනවා. ආන්න processing වෙලා ඔයා එකමාරට එළියට එනවා. එකමාරට ඔයා එළියට එන්නේ ගියපු විදියටමද? නපෝ නෑ. හරිද? ඔයා දැනුමක් අරගෙන එන්නේ. එහෙනම් ඔයා තොරතුරු අරගෙන එන්නේ. එහෙනම් එහෙම තොරතුරු අරන් එන වෙලාවට ගේට් එක output ප්‍රතිදාන. එහෙනම් කම්පියුටර් එක ගත්තාත් මෙන්න බලන්න රත්තරනේ මේ මාතෘකාව ගැනත් මේ හඳුන්වන්නේ. right? මෙන්න කීබෝඩ් එක තියෙනවා. මෙන්න සිස්ටම් යුනිට් එක තියෙනවා. මම එකක් කියලා දෙන්නම් මෙතෙන්දී. මෙන්න අපි කීබෝඩ් එකේ ඒ අකුර ක්ලික් කරනකො බලන්න මේ ඔයාලා දැකලා තියෙනවද? කම්පියුටරේ තියෙන හැම එකක්ම මේකට නේද සම්බන්ධ කරලා තියෙන්නේ. මම මේ පෙන්නපු එකට නේද සම්බන්ධ කරලා තියෙන්නේ. මේ පැත්තටනේ. එහෙනම් අන්න ඒ වගේ right මෙන්න මේ ඒ අකුර මෙන්න යනවා මොනෝ ලෙසද රත්තරනේ? data. එහෙනම් data ලෙස මේක ඇතුළට යවන මේ කීබෝඩ් එක input එකක්. input උපකරණයක්. input devices එකක්. මේක මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ මධ්‍ය සැකසුම් ඒකකය හරහා මම පෙන්වන්නම් දැන් මත් ඒකකය. ඒක හරහා මෙන්න මේක processing වෙනවා.
සැකසීමකට ලක් වෙනවා. ආන්නේ සැකසීමකට ලක් වෙලා මෙන්න අපේ ස්ක්‍රීන් එකේ අර ඒ අකුර පෙන්නනවා. එහෙනම් ඒ අකුර මේ අපිට එන්නේ තොරතුරක්, ඉන්ෆෝමේෂන් එකක්. ඉන්ෆෝමේෂන් එකක් දෙන සෑම එකක්ම මොන උපකරණයක්ද, මොන ඩිවයිස් එකක්ද? output device එකක්. right. අලුත් බබාලා අත උස්සන්න වැඩේ තේරුණාය? right. okay. තේරුණානේ? පරණ බබාලා අත උස්සන්න බලන්න වැඩේ. හිටපු අය. හරි. right. එහෙනම් ඔන්න right. දැන් අපි කම්පියුටර් ඇතුළට මොකක්ද අප්ප මේ මධ්‍ය සැකසුම් ඒකකය? ඉංග්‍රීසියෙන් අපි මේ නිකන් ඉංග්‍රීසි වචනේ හදමු. අතන පස්සේ ලියනකොට ලියමු. පුතේ මධ්‍ය මහා විද්‍යාලය. මධ්‍ය වලට ඉංග්‍රීසියෙන් සෙන්ට්‍රල්. මධ්‍ය වලට කියන්නේ සෙන්ට්‍රල් කියලා. සැකසීමට කියන්නේ සැකසුම, processing. Central processing. ඒකකයට ඉංග්‍රීසියෙන් කියන්නේ unit. Central processing unit. කෙටි වචනේ මොකද්ද? CPU. right. එහෙනම් එන්න පෙන්නන්නම්. right. මෙන්න මේ තමයි අර කම්පියුටරේ ඇතුලේ තිබුණු right. කම්පියුටරේ ඇතුලේ තිබුණ මේක. මේ මොකද්ද? මේකට කියන්නේ මොන බෝඩ්ද? මදර් බෝඩ්. මොන බෝඩ් කියලාද කියන්නේ? මේකට කියන්නේ මදර් බෝඩ් එකක්. right. මේන්න මේ මදර් බෝඩ් එක ඇතුලේ තියෙනවා ෆෑන් එකක්. හරිද? මේ ෆෑන් එකේ යට තියෙනවා මෙන්න මෙයා. මම දැන් මෙයා ගලවලා තියෙන්නේ. මම මෙයා පෙන්නන්න. right. මෙන්න මෙයා. වෙන්න බලා ගන්න හොඳට. right. මෙන්න මෙයා තමයි රත්තරනේ. හරිද? මෙන්න මෙයා තමයි කවුද? මධ්‍ය සැකසුම් ඒකකය. Central Processing Unit කියලා කියන්නේ මෙන්න මෙයාට. තේරුණාද? Central Processing Unit කියලා කියන්නේ මෙන්න මෙයාට. right. ඕන්න ඔයා හොඳට බලා ගන්න. ඔන්න මෙයා. එහෙනම් මේ හරි කරලා බලමු. මෙන්න මෙතෙන්ට අරගෙන මේ ස්ක්‍රීන් එක එක විදියයි කම්පියුටර්ස් වල. හරිද? අලුත් ඒවා මේට වඩා වෙනස්. මෙහෙම මෙයා මෙහෙම එළියට අරගෙන right. මෙහෙම අරගෙන මෙයා මෙහෙම දාලා මෙයා මෙතෙන්ට සම්බන්ධ කරන්න තියෙන්නේ. right. මෙහෙම මේක සම්බන්ධ කරාට පස්සේ මෙහෙම තියුවට පස්සේ මෙයා මෙතන සෙට් වෙනවා. සෙට් වෙලා මෙයා මෙතනින් මෙහෙම කරලා තද කරලා වැහුවට පස්සේ ඔන්න මේ තමයි මධ්‍ය සැකසුම් ඒකකය. හරියට මෙයා අපේ කවුරු වගේද? අපේ ඇඟෙන් පෙන්වන්න පුළුවන් මෙයාව. මෙයා කම්පියුටරේ මොලේ වගේ. හරියට අපේ මොලේ කවුරු වගේද? මධ්‍ය සැකසුම් ඒකකය වගේ. අන්න එහෙම මතක තියාගන්න. මෙයා හරියට අපේ මොකක් වගේද? මෙයා හරියට අපේ මොකක් වගේද? මොලේ වගේ. හරිද? මෙයා හරියට අපේ මොකක් වගේද? මොලේ වගේ. අපේ මොලේ මෙයා වගේ. එහෙනම් මේ කවුද? මධ්‍ය සැකසුම් ඒකකය. අතින් අල්ලන්න පුළුවන්ද? පුළුවන්. අතින් අල්ලන්න පුළුවන්. එහෙනම් මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ Central Processing Unit කියලා. කොහොමද කියන්නේ සිංහලෙන්? Central Processing Unit කියලා තමයි මෙයාට කියන්නේ. එහෙනම් දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔන්න හොඳට උත්තර දෙන්න. මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ Central Processing Unit එක තියෙන්නේ මොකක් ඇතුලේද? ඔන්න ඔහොම ඉන්නකෝ. මධ්‍ය සැකසුම් පෑන නැහැනි මන් ලීලි හිටියේ. අතිය මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ මොකක් තුලද රත්තරනේ? ඔන්න මේක හොඳට පුරුදු වෙන්න. ඇහැට උරු කරගන්න මේ වචනේ. මොකක් තුලද තියෙන්නේ? මොකක් තුලද දන්නවද?
central processing unit එක නැත්නම් CPU එක තියෙන්නේ මොකක් තුලද? තියෙන්නේ පද්ධති ඒකකය තුල. කියන මාත් එක්ක පද්ධති ඒකකය. ඉංග්‍රීසියෙන් රත්තරන් system unit. right. හරි. system unit එක ඇතුලේනේ මොකක් මතද? මොකක් මතද තියෙන්නේ? මොකක් මතද තියෙන්නේ? මාපුවරුව නැත්නම් motherboard. right. motherboard. ඔන්න මාත් එක්ක හුරු වෙමු. right. හැමෝම කෙලින් හිට ගන්න, කෙලින් හරි ලස්සනට වාඩි වෙන්න, පිළිවෙලට වාඩි වෙන්න, ලස්සනට නිවැරදි කොන්ද කෙලින් තියාගෙන ලස්සනට ශ්‍රී ලාංකිකයෙක් ලෙස ලස්සනට හිට ගන්න එපා වාඩි වෙලින්. right. okay. දැන් මට කියන්න මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ ඔන්න මේක. මේක හරිද? මම මකනවා. හරිද? මෙයා එක, මෙයා දෙක. ඔන්න මට අතින් පෙන්වන්න ඕන. මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ මොකක් තුලද? එකද දෙකද? මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ එක තුලද දෙක තුලද? එක තුල. මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ මොකක් මතද? එක මතද දෙක මතද? right. තාපාරක්. central processing unit එක තියෙන්නේ central processing unit එක තියෙන්නේ motherboard එක තුලද motherboard එක තුලද system unit එක තුලද? right. නියමයි. central processing unit එක central processing තියෙන්නේ මොකක් මතද? මධ්‍ය පද්ධති ඒකකය මතද? system unit එක මතද? motherboard එක මතද? motherboard එක මත. right. එහෙනම් අමතක වෙන එකක් නෑනේ. අමතක වෙන එකක් නෑනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම ඇහුවොත් ඕක අමතක වෙන්නේ නෑ කියලා කියන අත උස්සන්න. හරි. දැන් නම් අමතක වෙන එකක් නෑ. තවත් වරදින එකක් නෑ. කවුරු හරි අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නැත්තම් අම්මා හරි තාත්තා හරි මේකට කිව්වොත්, හරිද? යකඩ බඩු කඩේ වගේනේ. මේකට කිව්වොත් system unit එක කියලා මේකට කිව්වොත් CPU කියලා ඔයාට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. මේ ඕකට කියන්නේ CPU කියලා නෙමෙයි. ඕකට කියන්නේ system unit එක කියලා. CPU එක තියෙන්නේ මේක ඇතුලේ. මේක ඇතුලේ තියෙන එක්තරා කොටසක්. ඒ කොටසේ තියෙනවා motherboard එකක්. ආන්නේ motherboard එක මත තමයි ඕක තියෙන්නේ. කො බලන්න එහෙම බය නැතුව ඕන කෙනෙකුට අභියෝග ලෙස කියන්න පුළුවන් කෙනෙක්. අත උස්සන් කියන්න පුළුවන් කෙනෙක්. right. දැන් අවස්ථාව දුන්නොත් පුතේ මේකට කියන්නේ system unit CPU කියලා කිව්වොත් ඒ වාක්‍ය ලස්සනට මගේ ඉස්සරහා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්. අනේ අභියෝගය බාරගව. right. අන්න හරි. අපි දෙමු එක්කෙනෙකුට දෙන්නෙකුට. right. අපි යමු නුවර සෞමි. අපි අවසානයේට යමු අනිත් නුවරට. right. එහෙනම් සෞමි මතක් කියන්න බෑ පුතේ මම කියනවා මේකට කියන්නේ system unit CPU කියලා. මධ්‍ය සැකසුම ඒකකට කියන්නේ CPU කියලා. ඒක තියෙන්නේ මදර්බෝඩ් එක මත පද්ධති ඒකකය තුල තමයි තියෙන්නේ. එල්ලකිරි. තව කෙනෙක්? thank you. තව කෙනෙක්? ලිතුමි. ලිතුමි කොහෙද? ඔන්නුනේ රත්තරන් මයික් එක. කොහෙද පුතා? දැරණියගල. දැරණිය කිය. කරදරයක් නැහැ? නැහැ. කිය.
මං කියනවා මම දන්නේ. තියෙන්නේ පද්ධති ඒකකයේ තුල මව්පුවරුව මත. සුපිරි. තව කෙනෙක්? හරි. මට ඕන මේ අලුත් අය ඕන. පරණ අයට වඩා මම පරණ කෙනෙක් අර ගැම්මට අරගත්තේ. රයිට්. කියන්න බෑ රත්තරන්. මධ්‍ය සැකසුම් ඒකකයට කියන්නේ CPU මධ්‍ය සැකසුම් ඒකකය පද්ධති ඒකකය තුල මදර්බෝඩ් එක මත. පුතා මට කියන්න ඕක දැනගෙන හිටිය අදද කලින් දැනගෙන හිටියද? අද පුතා කොහෙද රත්තරන්? කොත්මලේ. කොත්මලේ. අප්පට සිරි. ප්‍රශ්නයක් නැහැ? ගලුවද? නෑ. මොකද්ද සර්? පුතාලා පැත්තට ගැලුවද? ඔව් සර් අයින් වෙලා හිටියා අපි. නාය ගියා. ගෙදර ප්‍රශ්නයක් නැහැ. ගෙදර නම් පුපුරලට සර් ටිකක්. අප්පට සිරි. පරිස්සමෙන් රත්තරන් හොඳේ? හරි. හා සර්. හයි රත්තරන්. රයිට්. තව අලුත් මට අලුත් මූණු ඕන අලුත් මූණු. අනේ මේ ක්වීන්. අලුත් මූණක් කො අනේ කවුරු හරි මගේ නම්බුවත් බේරන්න පුතෙක් අත උස්සන්න පුතේ මගේ නම්බුව බේරපල්ලා පුතේ. කොල්ලනේ අන්න කියනකොටම ඔල්ලේ කදිසුවා. ගන්න බලන්න පුතා කොහෙද? ඇහෙන්නේ නැහැ පැටව. ඇහෙන්නේ නැහැ රත්තරන්. දැන් ඔන් කරන්න බලන්න. නෑ ඇහෙන්නේ නැහැ පැටව. අපේ අලුත් තව කෙනෙක්? තව පුතෙක් ඉන්නවද? පුතෙක් මනේ මට ඔයලා දෙන්න. රත්නේ කොල්ලනේ අත උස්සහන් කොල්ලනේ. කැමරා ඔෆ් කරන් හිටියක් කවන්නේ ඕනනම් කවුරු හරි කෙනෙක් අත උස්සන්න. රයිට් හෑන්ඩ් එකක් දාන්න. අයියෝ මට විල්ලැජ්ජයි. අපි යමු නුවරට. CPU කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන්නේ පද්ධති තුල මදර්බෝඩ් එක මත. සුපිරි විකී වගේ. රයිට්. රන්දි ප්‍රශ්න නැද්ද? නෑනේ. ඊළඟට අපි අලුත් කෙනෙක් ඉන්නවා. රයිට්. දෙමු බලන්න අවස්ථාව. පුතා කොහෙද රත්තරන්? දැන් ඉන්නේ ගම්පහ. කලින් හිටියේ කොහෙද? කලින් හිටියේ අනුරාධපුරේ. ඒ කියන්නේ කොහරි ඇවිල්ලාද? නෑ ඉස්කෝලේ තේරුම් මෙහාට තේරුම්. එතකොට පුතා කියන බාර දැන් එන විස්තර කරන්න බලන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන්නේ පද්ධති ඒකකයේ තුල මදර්බෝඩ් එක මත. පුතා අද දෝක ඉගෙන ගත්ත කලින් දැනගෙන හිටියද? කලින් දැනගෙන හිටියා. සුපිරි. කමන්නේ. තව අපි ඊළඟට දෙමු මං හිතලා එක්කෙනෙකුට දෙනවා. බලමු. රුවිෂාන් කියන බං ටක් ගාලා අපි අහලා වැඩි ඉවර කරමු. කියන බං රුවිෂාන් මයික් එක ඔන් කරලා ඔන්නුනේ රයිට් දැන් බලන්න පුතේ. ඔන්නේ නෑනේ. ඔන්නුන හරි කියන්න. සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා. CPU එය තියෙන්නේ පද්ධති ඒකකය තුල මව්පුවරුව මත. සුපිරි. නියමයි. ඉෂාරා එයානම් පරණ කෙනෙක්. කටවහගෙන ඉක්මනට කියන මල්ලට. මධ්‍ය සැකසුම් ඒකකය පද්ධති ඒකකය තුල තියෙන්නේ මව්පුවරුව මත තියෙන්නේ.
thank you. මම දැන් මයික් එකක් දීලා තියෙන කෙනෙකුට ඔන් කරන මයික් එක. කියන්න බලන්න. කො ඔන් කරන්න ආච්චි. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන්නේ පද්ධති ඒකකයේ තුල ඒක පිහිටලා තියෙන්නේ මව්පුරුව මත. නියමයි. සුපිරි. අපේ ඔන්න මම මයික් එක දීලා දෙන කෙනෙකුට සෙහන්සා මෙත්තු මෙතකි. කියන්න බෑ රත්තරන්. මයික් එක ඔන් කරන රත්තරනේ. right. යන්නේ. ඔන්න අලුත් පුතෙක් ඉන්නවා. සෙතුම අලුත්. කොහෙද පුතා? නුවර. කරදරයක් නැහැ. සර් අපේ කන්ද නායක ඉඳලා තියෙනවා. අප්පට. ගෙවල්? එහෙම කරදරයක් නැහැ. එහෙම කරදරයක් නැහැ. නෑ. කියන බර රත්තරන් මධ්‍ය සැකසුම් මං කියනවා මේකට අර මම පෙන්නපු එකට මම කියන්නේ මධ්‍ය මේක තමයි CPU එක. මං හරිද වැරදිද? වැරදි. එහෙනම් කොහොමද කියන්නේ? හරි මම වැරදි. එහෙනම් මට විස්තර කරලා කියන්නකෝ එනම් බලන්න. එහෙම අහනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන්නේ පද්ධති ඒකකයේ තුල මව්පුරුව මත. සුපිරිනේ. ඔයලා කිරි. right. හරි. හරිනේ. ඔන්න. දැන් වැඩේ හොඳටම පැහැදිලි වුණානේ. නියමටම වැඩේ පැහැදිලි වුණානේ වහිනවා සමහර පැති වලට දැන්නේ. මේ වෙලාව වහිනවද? ඔයාලට වහිනවද සමහර පැති වලට? ඒක තමයි මේ සමහරක් අය කියනවා. right. ඉතින් ඔන්න රත්තරන්. ඔන්න ඔය විදිහට තමයි ඕක පැහැදිලි වෙන්නේ. දැන් වැඩේ පැහැදිලි වුණාද? ඉතින් ඔය චුට්ට ටිකක් ලස්සනට රසවත්ව ලියන්න තමයි තියෙන්නේ. තේරුණාද? right. එහෙනම් එන්න. ලියන්න එහෙනම් මේ විදිහට ලියන්න. ලස්සන වාක්‍යයක් ලියමු. මධ්‍ය සැකසුම් ඒකකය 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 ඉංග්‍රීසියෙන් Central Processing Unit Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit යනු කියලා කමාවක් දාන්න. යනු කියලා කමාවක් දාන්න. යනු යනු කියලා කමාවක් දාලා පාට චේන්ජ් කරන්න. යනු පරිගණකය යනු පරිගණකයට ලැබෙන පරිගණකයට ලැබෙන දත්ත data පරිගණකයට ලැබෙන දත්ත data තොරතුරු ලෙස information තොරතුරු ලෙස information තොරතුරු ලෙස ලබා දෙන තොරතුරු ලෙස ලබා දෙන අංකිත ඒ කියන්නේ හිරිකිත කියලා ලියන්න එපා අංකිත පරිපතයකි අංකිත පරිපතයකි අංකිත පරිපතයකි
අංකිත පරිපතයකේ. අංකිතය කියන්නේ මොකද්ද පුතේ? ඒ රත්තරන්. අංකිතය කියලා කියන්නේ රත්තරනේ ඉලක්කම් ඉලක්කම්. පරිගණකයේ දන්න ඉලක්කම් දෙකයිනේ. මොනවද පරිගණකයේ දන්න ඉලක්කම් දෙක? කියන්න බල. පරිගණකයේ දන්න ඉලක්කම් දෙක මොකද්ද? 0යි 1යි. හරිද? ආන්නේ පරිගණකයේ දන්න 0යි 1යි කියන ඉලක්කම් වලින් නිර්මාණය වෙන පරිපතයක් තමයි අංකිත පරිපතයක් කියලා කියන්නේ. රයිට්. අලුත් වාක්‍යයක් පාට පෑනකින්. ඔයා කැමති පාට පෑනක් ගන්න. ඔයා කැමතිම පාට පෑනක්. ලියන්න. මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit CPU පිහිටා තිබෙන්නේ පද්ධති ඒකකය System Unit පද්ධති ඒකකය System Unit තුලවන අතර මව්පුවරුව motherboard මතය ලියන්න ලස්සනට. මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit CPU පිහිටා තිබෙන්නේ පද්ධති ඒකකය System Unit තුල වන අතර මව්පුවරුව motherboard මත වේ. ලියන්න ලස්සනට. මත වේ. Right. Okay. ආපහු මගේ පැටව් ගන්නකෝ ඔයා කැමති තව පාටක්. ඔයා කැමති තව පාටක් ගන්න රත්තරන්. තාම ලියන අත උස්සන්න මේක. ලියන්න.
හරි. එහෙනම් හොර මාට්ටු වෙනවද? මාව ඇහෙනවද? right. ඇහෙනව නේද රත්තරන්? ඇහෙනව නේද පැටව්? හරි. right. ලියන්න එහෙනම් ඔයා කැමති තව පාටකින් ලියන්න. මධ්‍ය සැකසුම් ඒකකය මේ වචනේ හොඳට හුරු කරගන්න ඕන. මධ්‍ය සැකසුම් ලිව්වනේ කමනේ. මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit මිනිසාගේ මිනිසාගේ මොළය වැනිය මිනිසාගේ මොළය මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit CPU වැනිය right. ඔන්න විභාගයට නිකමට හරි කරකවල ප්‍රශ්නයක් ඇහුවොත් විභාගයට ඔයාගෙන් අහනවා මධ්‍ය සැකසුම් ඒකකය මිනිසාගේ ශරීරයේ මොන අවයවයට සමාන වේද? මොන අවයවයටද රත්තරන්? අතද? කටද? ඔළුවද? මොළේ. right. මිනිසාගේ මොළය සමාන කරනවා මොකටද පරිගණකේ? මධ්‍ය සැකසුම් ඒකකයට Central Processing Unit එකට. කොබාන වැඩේ තේරුණාය? ලියන ගමන් තේරුණා නම් අත උස්සන්න. hands up over. නියමයි. ලියන්න ලස්සට. ජීවිතේ මතකේද වෙන කාටවත් මනුකිව ආදරේ අම්මගේ ටික කිරුණාල ආදර වැඩි වුණාල මේ ලොව මට ගෙවන්න ආදර ආගම තාම ලියන අය
එහෙනම් ඊළඟට මෙන්න මේක අහගන්න. හොඳට අහන් ඉන්න මේ ගැන. උත්තම්බච්චිත්තෝ. දැන් මධ්‍ය සැකසුම මේකතිය ඔක්කොම ඉවරයි. දැන් මතක උත්තම්බච්චිත්ත විතරයි. එහෙම නේද? ඔව්. මධ්‍ය සැකසුම ඒකකයේ කියන එක මතක නැහැ. බුරුබුරු සින්දුව දාන්න, බුරුබුරු සින්දුව දාන්න ලබන හතිය. මටත් මතක් වුණා. මේක යන වෙලාවේ. right? හරිද? බුරුබුරු සින්දුව දාන්නම් ඒ වෙලාව ඒ ලබන හතිය. right? බුරුබුරු ඉන්න. හැබැයි ඔයාලත් ඉන්නවනේ බුරුබුරු වගේ නේද? right. okay. එහෙනම් රත්තරන් දැන් ඔන්න මතක් කරමු. දැන් සියල්ල අමතක වෙලා තියෙන්නේ. දැන් මොලේ අතුරු මිතුරු වෙලා තියෙන්නේ. එහෙනම් කියන්න බලන්න මධ්‍ය සැකසුම ඒකකේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක තියෙන්නේ මව්පුවරුව මත නෙමෙයි තුල. මං හරිද? වැරදි. එහෙනම් මොකක් මතද? මොකක් මතද රත්තරනේ? පද්ධති ඒකකය තුල මව්පුවරුව මත සිස්ටම් යුනිට් එක තුල මදර්බෝඩ් එක මත. කො බලන්න මතකයි? right. ලියන්න එහෙනම් නැවත වතාවක් මේ විදිහට අලුත් රූල් එක නිල් පාට පෑනෙන් ලියන්න. ලියන්න මේ විදිහට. right. මෙහි ප්‍රධාන කාර්ය වන්නේ මෙහි ප්‍රධාන කාර්ය වන්නේ
මෙහි ප්‍රධාන කාර්ය වන්නේ ලියන මේ විදිහට මම ලියන්න ඕනේ නැහැ අම්මා මෙතන ලියන්න. මෙහි ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක වැඩසටහන පරිගණක වැඩසටහනක පරිගණක වැඩසටහනක පරිගණක වැඩසටහනක ඉංග්‍රීසියෙන් ප්‍රෝග්‍රෑම් පරිගණක වැඩසටහනක ගබඩා කර තිබෙන ගබඩා කර තිබෙන අපි ඒකනේ මොලේ ගබඩා කරලා තියෙන දේවල් නේද පුතේ ලියන්න ගන්නේ මතක තියෙන්නේ අපිට මොලේ තියෙන ඒවනේ මොලේ ගබඩා කරගන්න ඒවනේ නැත්තම් අපිට මේ හැමදේම මතකයිද දැන් අපිට ඊයේ කාපු එක තව දවස් 4කින් විතර මතක තියෙනවද පිස්සුවක් ඇත මට සමහරක් කර දවල් කාපු එක මතකත් නැහැ හරිද ඒ වගේ ඒවා අපි මොලේ අපි දැන් ඒ මොලේ දාන් ඉන්නවද අපි දැන් ටීවී එකේ කතාවක් බලන එක අපි හොඳට මතක තියාගෙන ඉන්නවද නැහැනේ ඔය බැලුවා මේ බැලුවා ඉවරයි ආන්නේ රයිට් පරිගණක වැඩසටහනක ප්‍රෝග්‍රෑම් ගබඩා කරන පරිගණක වැඩසටහනක ගබඩා අනේ රත්තරන් අයන්න අමත අයින් කළ ගබඩා කර ඇති උපදෙස් ගබඩා කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම වේ ක්‍රියාත්මක කිරීම වේ ක්‍රියාත්මක කිරීම වේ එතෙන්ටම ලියන්න ලැබෙන දත්ත ලබාගෙන ඒවා සැකසීම processing සැකසීම processing සිදුවන්නේද මෙය තුලය මේ කියන්නේ එතකොට මොනව තුලද මධ්‍ය සැකසුම් ඒකකය තුල පුතේ මොන තුලද මධ්‍ය සැකසුම් ඒකකය තුල ලියන්න ලස්සනට පරිගණක වැඩසටහනක ප්‍රෝග්‍රෑම් ගබඩා කර ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම වේ ලැබෙන දත්ත ලබාගෙන ඒවා සැකසීම processing සිදුවන්නේද මෙය තුලය කියලා පිළිව්වා අතගනින් සෙට්ටියෝ right
අවංකව හොඳට අහන් ඉන්න. කෝ බලන්න අවංකව අද පාඩම මේ දැන් කියලා දීපු ටික තේරුණාය. අවංකව අත උස්සන්න රත්තර. right. කැමරා ඔෆ් කරන් ඉන්න ඔන් කරන් ඉන්න හැමෝම අවංකව පාඩම තේරුණා නම් අනේ දෙන්නකෝ මේ අහිංසක මට ලස්සන හાર્ට් එකක්. right. thank you. ඉතින් රත්තරනේ ඔන්න ආරම්භ වුණා 7 ශ්‍රේණිය. ඉතින් මෙතනින් පස්සේ පුතේ රූපකොලයක් අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් කොහේ හරි සටහන් කරගන්න රූපකොලය ලබන සති එනකොට අනේ රත්තරනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මගේ පැටව් nyah nyah ගන්න එපා. හරිද? මම රූපකොලය දානවා. හරිද? රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එකට පස්සේ රූපකොලේ දානවා. හරිද? අද දවසේ රෙකෝඩින් එක දානවා. හරිද? අද රෑ හෝ හෙට උදේ වෙනකොට රෙකෝඩින් එක ගෲප් වලට වැටෙයි. ඉතින් ආරාධනා කරනවා ඔයාට පාඩම තේරුණා වගේම රෙකෝඩින් එක ෂෙයා කරන්න, ඔයාගේ යාළුවන්ට යවන්න, යවල කියන්න රෙකෝඩින් එක බලලා ඔයාටත් තේරෙනවා නම් ඔන්න ගෲප් ලින්ක් එක තියෙනවා ජොයින් වෙන්න. ලබන සතියේ ඒ ගෲප් එකට ලින්ක් එක දානවා. එතකොට සම්බන්ධ වෙලා හොඳයි නම් දිගට මෙන්න කියලා යාළුවට කියන්න. ඔයා කියන දේ තමයි ලස්සනට මට වටින්නේ. ඉතින් ඒ නිසා රත්තරනේ ඔන්න අපි ආරම්භ කරා 7 ශ්‍රේණිය. ඔයා 6 ඉන්නකොට තාම 6ටත් ගිහිල්ලා නැතුව අපි 7 ශ්‍රේණිය ආරම්භ කරා. ඉතින් අලුත් අය ගොඩක් ඉන්නවා. ඉතින් රත්තරනේ අපි නැවත වතාවක් ලබන සතියේ රාත්‍රී 7ට හමු වෙමු. රිපීට් ක්ලාස් එක තියෙනවා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට. එහෙනම් මට යන්න අවසරයි. සිළු දෙනාම නැගිටිමු. මට යන්න අවසරයි. එහෙනම් හැමෝම සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, ආදරෙන් ඉන්න, බත් කන්න. එහෙනම් ටටා බයි ගුඩ් නයිට්. ආයිබෝන් මගේ රත්තරනේ.